ආයුවන් මේ මොනවද? මේ තමයි ගිනි තිල්ල. මේ තමයි ගිනි තිල්ල සාකය. ඊටාම වටිනා ඖෂධයක් මේක. මේක වැල් වශයෙන් තමයි වැවෙන්නේ. මේක යම්කිසි ගහක ආධාරයෙන් ඒ ගහේ ආධාරයෙන් තමයි මේක වැවෙන්නේ. එතකොට මේක විශාල වැල් වශයෙන් මේක පරාවර්තනය වෙනවා. සාමාන්‍යයෙන් අපිට ගෙදරක මේක මිදුලකට එහෙම වගා කරනවා නම් එක වැලක් වැවුවොත් එහෙම මුළු මිදුලටම සෙවන ගන්න පුළුවන්. ඒ වගේම ලස්සන ගන්න පුළුවන්. ඒ වගේම අපිට ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම ඖෂධයක් හැටියට මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේක හරීම වටින ඖෂධයක්. මෙන්න මේ කොළ අපිට ආහාරයට ගන්න පුළුවන්. මේක මැල්ලුමක්, සලාදයක්, වෑංජනයක් විදියට ගන්න පුළුවන්. එතකොට මේ ගෙඩි මේ තියෙන ගෙඩි මේ ගෙඩිත් වෑංජනයට ගන්න පුළුවන්. හරි. එතකොට මේ සාකය මේ වැල අපිට මොනවටද ප්‍රයෝජනවත් වෙන්නේ? මේක සාමාන්‍යයෙන් දැන් මේව දෙයක්ත් තියෙනවානේ. මේක දැන් පරිසරයේ ඕනම තැනක වැවෙන, හැබැයි දැන් මේක දුර්ලභයි. ගොඩාක් දුරට නෑ. ඉතින් මටත් මේක මේ මගේ වත්තේම හැබැයි මගේ තියෙනවා. ඒ නිසා තමයි මම ඔයාලට මේක වීඩියෝ එකක් කරන්න හිතුනේ. මොකද මේක මේ ගිනිතිල්ල වැල සාකේ සම්බන්ධව දන්න අය නම් දන්නවා, නොදන්න අය මේක දන්නේ නැහැ. සමහරක් මේක ආහාරයට ගන්නවද කියලාවත් දන්නෙත් නැහැ. ඒ වගේම මේකෙන් අපිට ලැබෙන ගුණය මොනවද කියලා දන්නෙත් නැහැ. ඉතින් ඒ හින්දා දන්න අය මේක දන්නවා, ආහාරයට ගන්නවා. මේක කොළ සම්බෝලයක් ලෙසට, වෑංජනයක් ලෙසට, ගෙඩි වෑංජනයක් ලෙසට හදලා ගන්නවා. ඊට අමතරව අපේ වැළඳෙන රෝග සඳහා මොනවද අපිට මේ වැළඳෙන රෝග වලට මේක භාවිතා කරගන්න පුළුවන්? මොනවද මේක අපි මේ ශරීර සෞඛ්‍යයට ඒ රෝග සමනය කරගන්න තියෙන රෝග හැටියට ගත්තොත් එහෙම මේක හොඳයි. දියවැඩියාව තියන අය ඉන්නනේ. දියවැඩියාව පාලනය කරනවා. හරි. ඒ වගේම අපේ ශරීරයේ උෂ්ණය සමනය කරනවා. ශරීරයේ තියෙන විස නසනවා. අපේ මේ ධනිස් සමාරු තියෙනව නේද? මේ ධනිස් සමාරු තියෙන අයට ඊටාම හොඳයි මේකේ මේ කොළ සම්බෝලයක් හදලා ගන්නවා නම්, ඒ වගේම මේ ගෙඩි වෑංජනයක් ලෙසට පිළියෙල කරලා ගන්නවා නම් ආහාරයට ඊටාම ගුණදායකයි. ඒ ධනිස් සමාරු තියෙන රෝගින්ට ඊටාම ගුණදායක ඖෂධයක් මේක. එතකොට මේකේ තියෙන තවත් වටිනාකමක් තමයි අපේ මේ ඇස්වල පෙනීම දුර්වලතාවය. ඇස් සුද තියන අය ඉන්නවනේ. අන්න ඒ අයට මේ ආහාරයට ගත්තට පස්සේ ඔය ඇස් දුර්වල වීමේ තියෙන හීනතාවය ගොඩාක් දුරට හොඳ තත්ත්වයට අපිට ලබා ගන්න පුළුවන්. ඒ මොකද අපේ මේ ඇස් වලට යන සෛල වලට රුධිරය ක්‍රියා කිරීමේ හැකියාවක් මේවා අපි ආහාරයට ගත්තාම ඒ තුලින් අපිට ලැබෙනවා. මොකද අපේ ස්නායු පද්ධතිය හොඳට ක්‍රියා කරනවා. ඒ වගේම මේක මේ සම්බෝලයක්, මැල්ලුමක්, වෑංජනයක් පිළියෙල කරලා ඔය පණු අමාරුව තියෙන අය ඉන්නවනේ. අන්න ඒ අයට දීම තුලින් අණු අමාරු රෝගය සුව කරගන්නත් පුළුවන්. ඇඟට සිසිලක් මේක. මේක සිසිල් ආහාරයක්. ඒ වගේම රුධිරය වර්ධනය කරනවා. දැන් මේකේ මේ පත්තරේ බලන්න, දැන් මේක ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ අර බෝකොලයකට ඒ වගේම ගම්සූරියා පත්‍රයකට සමාන පත්‍රයක් තමයි තියෙන්නේ. මේක උගාක්ම අර බෝකොලයට සමාන පත්‍රයක් තමයි මේ බලන්න හොඳට. එහෙම පත්‍රයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක පිෂ්ඨ, මේකේ පිෂ්ඨ ඇත්ත වශයෙන්ම කියනවා නම් මේකේ E විටමින් පවා අන්තර්ගතයක් තියෙනවා. ඉතින් ඒ වගේම එකී නෝකී විශාල රෝග ගණනාවකට මේක අපිට භාවිතා කරන්න පුළුවන්, ආහාරයට ගන්න පුළුවන්, පානය කරන්න පුළුවන්. ඕනෑම කර්මයකට මේවා අපි ආහාරයට ගත්තට අපේ ශරීරයට කවදාවත් අහිතකර වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේවා මේ හැම වෙලාවෙම අපි ආහාරයට ගන්න නැහැනේ. මේ වාගේ දෙයක් දැන් අපි වගේ අය ගන්නවා නම් සාමාන්‍යයෙන් මාසයකට වතාවක් වාගේ තමයි අපි ආහාරයට ගන්නෙ. නමුත් ජීවිත කාලයටම මේවා කාලත් නැති, දැකලත් නැති, ආහාරයට අරගෙනත් නැති අය ඕන තරම් ඉන්නවා. අන්න ඒ අයට දැනගැනීම සඳහා තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් මෙන්න මෙව්වා මේ අර ගෙඩි හැදෙන්න ඉස්සෙල්ලා අපිට මේ පොඩි ගෙඩි තියෙන වෙලාව තියෙනවා.
ඉතින් මේවත් පොඩිවට ව්‍යංජනයක් හදලා අපිට ගන්න පුළුවන්. අර ගෙඩි මෝරනකොට නම් ඕකේ ගෙඩි ඇටේ මදේ අයින් කරන්න ඕන. අයින් කරලා තම්බලා ඒක පෙරලා එහෙම තමයි ව්‍යංජනයක් ඕක ගෘහණියන් දන්නවා පිළියෙල කරගන්නේ. දැන් ඉන්න ගෘහණියන් නම් මේවා දන්නේ නැහැ. ඉතින් තාම මේ ගම්බද ගෘහණියෝ මේක දන්නවා කොහොමද මේ ව්‍යංජනයක් මේක හදාගන්නේ කියලා. ඉතින් ඔන්න මේ ගිනිතිල්ල ශාකය සම්බන්ධව මම හිතන්නේ අද වීඩියෝ එක තුලින් ඔයාලට යම් දැනුමක් අවබෝධයක් ලබා දුන්නයි කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා මේක දුවදරුවෝ අතර ඔයාලා දැනුම බෙදා හදා ගන්න කියන එකත් මා ඉක්මන් ලෝකා YouTube නාලිකාවෙන් ඉල්ලා සිටිනවා. හොඳයි ඉතින් නැවතත් මෙවැනි ගුණාත්මක වීඩියෝ එකකින් ඔබ හමුවට එන තෙක් ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.